Hello මචන්ලා good morning. අද මම ඔයාලට පෙන්වන්නේ මේ අපේ ගෙවත්තේ හදලා තියෙන වගාවන් ටික පෙන්වන්න උදෙන්ම. ඉතින් මේ තියෙන්නේ අපේ තක්කලි වගාව. ඉතින් තක්කලි මේ වගාවල් ගත්තොත් එහෙම ඇත්තටම මේ වැස්සත් එක්ක අපිට මේක බලා ගන්න බැරි වුණා. ඉතින් ඔයාලා මේ දකින්නේ එතකොට මේකට කිරි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ වට්ටක්කා වැල් ගිහිල්ලා තියෙනවා, ගස් ලැබු, එතකොට කලන බටු ගස් හැම දෙයක්ම තියෙනවා මෙතන. ඉතින් මේ ඔයාලා දැන් මේ බලන්නකො හැදිලා තියෙන හැටි මේ ඇත්තටම මේ අපි කිසිම පොහොරක් ගහලා නෙමෙයි මේ නිකන් ඉබේ හැදිච්ච මේ ගස් ටිකක් මේ තියෙන්නේ. ඉතින් මේ සරුවට ඇදිලා ඉතින් අපි පොඩ්ඩක් බලන්න ආවා. මොකද මේ බලන්න ආවේ මේ එළවලු ගත්තාම එළවලු ගිනි ගණන් වලට ගිහිල්ලානේ. ඉතින් මේ වගේ මේ ඔයාලත් හිතව ගන්න. මොකද මේ වගේ හදිසි වෙලාවක අපිට එක ගෙඩියක් කඩා ගත්තත් ඇති නේද? බලන්නකො මේ හැදිලා තියෙන ලස්සන. මේක ඇති නේද? සරුවට හැදිලා. මේ කහ වෙලා තියෙන්නේ? ඔව් අපි කඩලා බලමු. මේ කහ වෙලා තියෙන්නේ? අපේ පළදාව අන්න කඩාගත්ත යාළුවනේ. බලමු තව තියනවද කියලා. ඔව් ඇත්තටම මේ සරුවට හැදිලා තියෙනවා. මම හිතන්නේ වැස්සත් එක්ක ගස් කොළන් ටික වැඩි තියෙන්නේ මේ අපි තක්කලි ගස් ටික නම් කොහොම කඩන් වැටිලා. චූටි කොහොමද? අපේ බණිත් ඇවිල්ලා මේ අපේ වගාවුම් එළවලු බලන්න ඇවිල්ලා බණියා. බණි තව තියෙනවා. ඒකත් කඩු. යාළුවනේ මේ පේනවනේ මේ ලස්සනට හැදිලා. ඔව් තව තියෙනවා. ඉතින් මේ ඔයාලට මොනවා හරි දෙයක් මේ ගෙවත්තේ මේ හිතෝ ගන්න. අතර මේ හිතෝ ගන්න මේ අපි නම් මේ ඇට මේ දැම්මට පස්සේ ගොඩාක් දුරට බැලුවේ නෑ. මොකද මේ ගොඩක් හිතෝලා තිබුණ නැති හින්දා මේ පසත් එක්ක මේ හොඳට සරුවට හැදිලා තියෙන්නේ. බලන්නකො මේ ඇති ඉතින් කවිල කන්දක් අපිට.